දැන් කරන්න හදන්නේ මෙන්න මේ පැරාමෙට්‍රික් කියන කැලල. තව දැනට රූල්ස් ටික කරා, මල්ටිප්ලිකේෂන්ස් ඇන්ඩ් ඩිවිෂන්ස් කරා, චේන් රූල් කරා, ග්‍රාෆ් ටික කවර් කරා. ඊට මෙන්න මේ පැරාමෙට්‍රික් කියන කැලල තමයි කරන්න හදන්නේ. මම කිව්වා ඒක අර චේන් රූල් එකට තමයි අදාළ වෙන්නේ. එතන අපි චේන් රූල් එක කරේ ඔය පැරාමෙට්‍රික් කියන එක පාවිච්චි කරලාම තමයි. එක්සැම්පල් එකක් ගත්තොත් අපි හිතමු ෆන්ක්ෂන් එකක් y equals 3x to the power 3 plus 4 to the power 5 කියලා එකක් ගමු. එතකොට දැන් අපිට කලින් කතා කරා වගේ මේක දැන් අර එකපාරට කරන්න බෑ. 3x කියන එක 3x cubes කියන එක අවුලක් නෑ, කරන්න පුළුවන්. 4 constant එකක් කිසිම ගැටලුවක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ සම්පූර්ණක මල්ලලා තමයි මේ to the power 5 කියන එක තියෙන්නේ. ඒතකොට power 5 එක තියෙන හින්දා මේක අර වෙන වෙනම කඩලා කරන්න බෑ. මේක තනි එකක්. ඒතර අපි කලින් chain rule එකේ කරා නම් කොහොමද කරන්නේ? මෙතන මොකුත් නෑ. මේක x to the power 5 කියලා හිතාගෙන x තියෙන්නේ කියලා හිතාගෙන මේක කරලා ඊට පස්සේ අර x කියලා හිතාගත්ත එක ආයේ multiply කරන එකනේ කරේ. දැන් මෙතනදී කරන්නේ අර x කියලා අපි හිතාගන්න එක දෙකට කඩලා ලියනවා. ඒ කියන්නේ අපි මෙතනට ආදේශකයක් දාගන්නවා. මෙතන මේ කියන මුළු එක්ස්ප්‍රෙෂන් එකම නැත්තම් තියෙන්නේ x කියලා හිතාගෙන කලින් සිම්ප්ලිෆයි කරපු එක අපි ලියනවා මෙහෙම. ඒක අපි දාගන්නවා t කියලා. ඒතර මේ කැලල වෙනකොට මම දාගන්නවා t. t හරි මොකක් හරි එක ටර්ම් එකක්. ඒතර එහෙනම් මෙතන එනවා t to the power 5 කියලා එක. අපි t කියලා ලියාගත්තේ මෙන්න මේ තනි එක්ස්ප්‍රෙෂන් එක. 3x cubes plus 4 කියන එක. හරි. ඒතර මේ කැලල තමයි අපි හිතාගත්තේ t කියලා. ඒතර t කියන්නේ මේක. එහෙනම් මෙන්න මේ මුළු කැලලම අයින් කළා මට එතන දාත හැකි t කියලා. එතකොට t to the power 5 කියලා මේ ඉක්වේෂන් එක මෙන්න මේ වෙනස් වෙනවා. දැන් එහෙනම් මේ ඉක්වේෂන් එක අපිට t වලින් ඩිෆරෙන්ෂিয়েට් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ නේ. xn සූත්‍රය වගේ මේ x to the power 5 දෙන t to the power 5 දාලා එතන හදන්න පුළුවන්. මේකත් අවුලක් නැහැ. මෙතන මොකුත් දැන් බ්‍රැකට්ස් ආරව මේව නැහැ. මේ කැලල වෙනම මේ කැලල වෙනම හදන්න දෙයි. එහෙනම් දැන් වෙන වෙනම මේක ඩිෆරෙන්ෂিয়েට් කරමු. හරි. ඒතර දැන් මෙතන හදන්න වෙන්නේ dy by dx නෙමෙයි දැන් තියෙන වේරියබල් එක t. එහෙනම් dy by dt equals අර xn රූල් එක දාන්න දෙන්නේ. එතකොට 5 t to the power 5 minus 1 කියන්නේ 4. මෙතනින් එන ආන්සර් එක 4. මේක ඩිෆරෙන්ෂিয়েට් කරොත් දැන් මෙතන තියෙන වේරියබල් එක x. එතකොට x වලින් තමයි ඩිෆරෙන්ෂিয়েට් කරන්න වෙන්නේ. එහෙනම් dt by dx equals මෙතන එනවා 3 times මෙතන power එක 3 times x 3 minus 1 කියන්නේ 2 plus 4. එතන simplify කරොත් එනවා dt by dx 3 times 3 9x square plus 4. හරි. දැන් අපිට කැලේ දෙකක් වෙලා තියෙනවා. මේක එකක් මේක එකක්. හැබැයි අපිට ඕනේ dy by dt වත් dt by dx වත් නෙමෙයි. මෙන්න මේ ඉක්වේෂන් එක ඩිෆරෙන්ෂিয়েට් කරාම එන ආන්සර් එක. ඒ කියන්නේ dy by dx. ඔන්න ඔතනදී තමයි අපිට මේ පැරාමීටර්ස් දෙක ලින්ක් කරගන්න වෙන්නේ. එතකොට dy by dx කියන එකට අපි ලියා ගන්න මෙන්න මෙහෙම. dy by dt times dt by dx. බලන්න මෙතන මෙන්න මේ dt එකට dt එක කපලා ගිහිලා ආයි dy by dx වෙනවනේ. අර මේ dy by dx කියන එක අපි dt කියන පැරාමීටර් එක අස්සට රින්ග් කරනවා. ඔන්නම හදා ගන්නවා තව කැලේ දෙකක් විදියට. එතකොට dy over dt dt over dx ගැටලුවක් නේ. මේ කැලලට මේක නිකන් කපලා ගිහිල්ලා වගේ මේක එනවා. දැන් මෙන්න මේකට ආන්සර් එකක් අපි ගාව තියෙනවා. dy over dt. නේද? මේක. ඊළඟ කැලල වල මොකද්ද? dt over dx. dt over dx වලට ආන්සර් එකක් තියෙනවා. ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ දෙක මෙතන සබ්ස්ටිටියුට් කරන එක. එහෙනම් dy by dt equals 5 times t to the power 4 into dt over dx 9x square plus 4 brackets 9x square plus 4 මේක තමයි ආන්සර්. දැන් අර විදිහට හදුවත් ඒකමයි එන්නේ. අපි නිකන් සාමාන්‍ය රූල් එක දැම්මොත් අපි මේක x කියලා හිතාගන්න කරන්නේ. එතකොට dy by dx එනවා. මේක x කියලා හිතාගත්තා කියන්නේ මේක
5 times x කියලා හිතාගත්ත එක 3x cubes plus 4 ඒක 5 minus 1 4 කියලා අපි දාගන්නවා ඊට පස්සේ times මෙන්න මේ x කියලා හිතාගත්ත එක ආයි differentiate කරනවා d dx 3x cubes plus 4 එතකොට මෙතන 5 3x cubes plus 4 to the power 4 into මේක ඇල්ලෙනවා 3 times x 3 minus 1 කියන්නේ 2 plus 4 5 3x cubes plus 4 to the power 4 මෙතන 3 times 3 9 x square plus 4 is the final answer. හරි දැන් වෙනසක් පේනවද? මේකම නෙමෙයි මෙතනදී. හැබැයි කැලලක් තියෙනවා 9 square plus 4 එක තියෙනවා. ආයි 5 එක තියෙනවා. මෙන්න මේ කැලල නැහැ. ඒ වෙනුවට තියෙන to the power 4 කියලා. ඉතින් අපි දන්නවා t කියලා ගත්තේ මොකක්ද? එහි 3x cubes plus 4. ඒක මෙතන දාගත්තාම answer complete. t 3x cubes plus 4. Like 9x square plus 4 same answer. ඕක තමයි එතකොට පැරාමීටර් කියලා දාන්න. අර චේන් රූල් එකේ එන එකම අපි x කියලා හිතා ගන්න එක මෙතනදී මොකක් කරේ කකුරක් කියලා දා ගන්නවා. ඒ වෙන විදිහට ඊට පස්සේ ඒක ඩිෆරෙන්ෂিয়েට් කරනවා වෙන වෙනම. ඊට පස්සේ මෙන්න මෙතන පොඩි ඉක්වේෂන් එකක් වගේ ලියාගෙන එතනට ආයෙ සබ්ස්ටිටියුට් කරලා ආන්සර් ගන්න තියෙනවා. හරකම තමයි.